ඉදිලා ඇඩියලා තියෙන පැණි මේක හැබැයි පෙනුවා වගේ නේ හෙලෝ අද අපි යන්නේ කවුරුත් වැඩිය දන්නේ නැති නුවරඑළිය බණ්ඩාරවැල වැලිමඩ පැතිවල වගේ තියෙන මෙන්න මේ පළතුරු කඩන්න ඔයාලා මේකේ නම දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මෙන්න මෙයත් එක්ක තමයි යන්නේ හයි කියනවා මෙන්න මේක තමයි අපි පිචස් කඩන්න ආව මගේ යාළුවාගේ ගෙදරට තියෙන view එක. ඔයාලට අර ඈතින් පේන්නේ නන්දිනිකල ජලාශය. මෙන්න මේ හරිය තමයි මේ නගරකදී වෛරල් වන රාවණ පබ්බති විහාරය තියෙන්නේ. අන්නරු නගින්න යන්නේ. මීට නැගපා මන් නගින්නද නැත්තා ඔයාලට පේන රතු පාටට ගෙඩි ඉදිනද දාන මේකේ ලොකු පිටස් ගෙඩි නෑ ඒ චව ගෙඩිනේ නරක් කියලා නිවස අයින එක කෙස් ගෙඩිම පොට්ට තිබ්බේවා හෙල්ල වැටෙනවා බිමට අම්ම වෙන්න සුපිරි ගෙඩිය සුපිරිය මේ ගස් නිකන් ඇපල් ගස් වගේ වැටෙය අඩු එක පණුවෙක් ඉන්නවද කොහෙද බං මෙන්න මේ තමයි පළතුරේ මැද තියෙන්නේ මේ පේනවනේ මු කනේ මේක හැබැයි පෙනුවා වගේ නේ පොතු අරින්න නැතුව මේ බුව සුද්ධ කරන්න නැතුව කෑවොත් අනිත් පැත්තටත් ඒ වගේම යනවා මෙන්න මේක නම් පණුව ඉන්නවද කියලා ඉදිලා ඇඩියලා තියෙන පැණි මිනිහක් මරලා වගේ නේ මේ ඔයාලා යනවා ඔක්කොම යනවා මේ පිටස් කාවත් දන්න දාලා වගේ ඒක කනවනේ අඩු එළියට දානවා ඊ ඔත්ත ඊ අඩු ඔත්ත කමම අඩු සිරාට සම්පූර්ණ මල්ලක් කරන් යන්න නේද
එක්කලා යනවා. අද රැයට තමයි වැඩේ තියෙන්නේ. කෑවා නෙමෙයි.